අයිබුවන් සුබ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. හරි මෙහෙමයි අද වැඩේ වෙන්නේ DJ Neo 2 එකක් මේ කස්ටමර් පර්චේස් කරනවා. හැබැයි එයාට පරණ DJ Neo එකක් තියෙනවා. ඒ නිසා ඒ Neo එකේ රිමෝට් එක අපිට මේ Neo 2 එකට සම්බන්ධ කරන්න තමයි ඕනේ. හැබැයි මේ දෙක විතරක් සම්බන්ධ කරන්න බෑ. මේ ඩිජිටල් ට්‍රාන්ස්රීවර් එක ඕන වෙනවා මේ ඩ්‍රෝන් එකට රිමෝට් එක කනෙක්ට් කරන්න. අපි මේක අද සෙටප් කරගන්නේ කොහොමද කියන එක A to Z කියලා දෙන්නම්. හැමෝම ස්කිප් නොකර බලන් ඉන්න මේ වීඩියෝ එක. එහෙනම් දැන් වැඩි විලාවක් ගන්න නැතුව අපි මේක අන්බොක්ස් කරගමු. මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න. මේ තියෙන්නේ charging hub එකයි, batteries දෙකයි. DJI Neo 2 drone එක. අපිට හම්බ වෙන user manual මේකට. ඊට අමතරව USB type C to C cable එකයි extra propellers දෙකයි. ඉතින් මේ විදිහට තමයි අපිට drone එක හම්බ වෙන්නේ. අපි antenna එකත් unbox කරගෙන බලමු. කියන්නේ digital transmitter එක අපි update කරගමු. right. මේ තියෙන්නේ antenna එක. මේක එන්නේ type C තමයි මේක යුනිට් එක පෙන්වන්නේ. මම ක්ලෝස් අප් එක කරගන්න ඕනේ. හරි. ඇන්ටනා එක එනම් අපි හයි කරගමු. type C to C මෙතෙන්ට කනෙක්ට් කරගත්තා. ඊට පස්සේ අපිට ඩ්‍රෝන් එකට හම්බ වෙනවා ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක්. අන්න ඒ ස්ක්‍රූ ඩ්‍රයිවර් එකෙන් තමයි මේ ටික හයි කරන්න තියෙන්නේ. ඒ ටික හයි කරලා ඉල්ල අපි මේක charge එකට දාලා ඊළඟ මේ අප්ඩේට් ටික කරන්න පටන් ගමු. අයින හයි කරගන්නවා. හරි අපි වෙන්ද වගේම ඩ්‍රෝන් එකේ ගිම්බල් ගාඩ් එක අයින් කරගත්තා. ෆෝන් එක සෙට් කරගත්තා. අපි එනම් පවර් ඔන් කරලා බලමු. අපි දැන් ඩ්‍රෝන් එක ඔන් කරගන්නවා. හරි අපිට දැන් ඩ්‍රෝන් එක ඉස්සෙල්ලා දැන් මේක ඇක්ටිවේට් කරලා තිබෙන Neo කියන ඩ්‍රෝන් එකනේ. ඩ්‍රෝන් එක නැති නිසා අපිට කනෙක්ෂන් ෆේල් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. අපි මෙතනින් එහාට බලමු ඩ්‍රෝන් එකේ ඒ ෆේල් ලිස්ට් එක නැති කරලා Neo 2 එක කනෙක්ට් කරගන්නේ කොහොමද කියලා. ඉස්සලාම කනෙක්ට් වයර්ක්‍රාෆ්ට් ගියා. ඊට පස්සේ අපි Neo කියන එක සිලෙක්ට් කරගන්න. එතකොට Neo 2 එක එනවා. ඊට පස්සේ අපි ඒක ඩවුන්ලෝඩ් කරගමු. හරි අපි දැන් Neo එක software එක ඩවුන්ලෝඩ් කරගත්තා. දැන් තියෙන්නේ අපි device එක අපි install කරගත්තනේ. ඒක පෙන්නනවා මේ antenna එක install කරගන්න කියන එක. අපි දැන් මේකේ සම්බන්ධ කරලා අවසන් අපි install කරගත්තා. ඊට පස්සේ අපි මේකේ අප්ඩේට් එකක් තියෙනවා. අප්ඩේට් එක දාන්න ඕනේ. ඒකට පොඩි වෙලාවක් යනවා. version එක check කරලා තමයි අප්ඩේට් එක ගන්නෙ. right. දැන් ඇවිල්ලා තියෙනවා drone එක pair කරන්න කියලා. එතන pairing mode එක දාලා තප්පර 4ක්. ඒ කියන්නේ drone එකේ මේ power button එක තප්පර 4ක් ඔබාගෙන ඉන්න ඕනේ. අන්න එතකොට එයා search mode එකට වැටෙනවා. ඊට පස්සේ aircraft එක ආපු මෙතනින් sync වෙන්න දාන්න ඕනේ. දැන් බලන්න මේක sync වෙනවා. හරි අපි ඒ විදිහට digital mode එකේදී pair කරන්න බැලුවා. අපිට ඒක pair කරගන්න බැරි වුණා ඒ විදිහට. ඊට පස්සේ දෙවෙනි විදිහ තමයි මෙතනින් ආපු Neo drone එක select කරන්න ඕනේ. ඒකට එන්න කලින් මෙතන back ඇවිල්ලා හරි මෙතනින් නැවත Wi-Fi device වලට ගිහිල්ලා මෙතන පෙන්නනවා DJI Neo 2 කියන එක. ඒක ක්ලික් කළා. එතකොට drone එක connect වෙනවා දැන් මේ remote එකට. දැන් අපි තප්පර 3ක් මේ button එක hold කරන් ඉන්න ඕනේ. right. බලන්න දැන් connection එක හරි. අපිට එතකොට project file එකට join වෙන්න තමයි තියෙන්නේ. මේ විදිහට තමයි drone එක දැන් connect උනේ. අපි දැන් මේකේ login එක දාගෙන තියෙනවානේ. ඒ login එකට තමයි මේ drone එක අපි activate කරන්නේ. right. අපේ activation එක successful වුණා.
අපි go fly කියන එක ක්ලික් කරන්න පුළුවන් දැන්. ඒකට අපි switch mode එකට දානවා. remote control එකයි drone එකයි අතර මේ connect වෙන්න කියලා. ඒකට ඒක switch වුණා. දැන් තියෙන අපිට firmware update එක down install කරන්න ඕනේ. right දැන් ඔන්න update එක වෙලා ඉවරයි. හරි දැන්ට අපි ඩ්‍රෝන් එකේ අප්ඩේට් ටික ඒ ටික දාගෙන අවසන් කරගත්ත normal system එකට connect කරලා අපි දැන් බලමු ඩ්‍රෝන් එක මේ remote එක link කරගත්තේ කොහොමද කියලා. connect to aircraft කියන එක click කරන්න. ඊට පස්සේ Neo 2 අපේ ඩ්‍රෝන් එක select කරගන්න. ඊට පස්සේ install ඊට පස්සේ aircraft beep sound එක දෙන්න. ඊට පස්සේ මේක hold කරන් ඉන්න. රිමෝට් එකයි කනෙක්ට් වෙලා තියෙන්නේ. දැන් අපිට මේක ස්ටාර්ට් කරන්න හැමදේම කරන්න පුළුවන්. අර වෙනදා වගේම තමයි මේ දෙක V අකුරක් හැටියට මැදට ලං කරගත්තාම ඩ්‍රෝන් එක ඔන් වෙනවා. ආයි වම් අත පැත්තේ වීල් එක පල්ලයට ගලාම ඩ්‍රෝන් එක ඔෆ් වෙනවා. කැමරා එක උඩට බල්ලයා කරන්න පුළුවන්. බලන්න පේන ප්‍රීවියු එක. right. ඒකට සැටලයිට් එක කනෙක්ට් වුණා. ඩ්‍රෝන් එකේ හෝම් පොයින්ට් එක අප්ඩේට් වුණා. අපිට දැන් ෆ්ලයි කරන්න පුළුවන්. normal අපි ඉස්සෙල්ලා හදන settings ටික හදා ගන්නවා 10 meters වලට drone එකේ මේ return home adjust කරලා ඊට පස්සේ නැවත මෙතන dot තුන click කරලා අපි check කර ගන්නවා firmware මොනවාරි තියෙනවද මේක bypass system එකට දා ගන්න firmware මොනවාරි අලුතින් තියෙනවද කියන එක double check කර ගන්න second version කියලා එනවා හරි ඒක අප්ඩේට් වෙලා තියෙන්නේ app එකේ මොනවද අප්ඩේට් තියෙනවද කියලා අපි ආපහු check කරගන්නවා app එක සම්පූර්ණයෙන් අප්ඩේට් වෙලා තියෙන්නේ දැන් අපිට ටේක් ඔෆ් කරන්න පුළුවන් මේ ඩ්‍රෝන් එක කිසිම ප්‍රශ්නයක් නැතුව අපි ටෙස්ටිං ෆ්ලයි එකක් දැන් කරලා බලමු හරි එහෙනම් අපි ඩ්‍රෝන් එක ටේක් ඔෆ් කරනවා ඔය අර bypass system එක දැම්මාම යාට මොනවා හරි වදින්න කරන්න තියෙනවා නම් ඒ system එක block කරනවා අපි දැන් පොඩ්ඩකට sensor off කරගන්නවා ඒ හේතුව මට මෙතනින් ඩ්‍රෝන් එක ටිකක් උඩට අරගෙන යවන්න ඕනේ නැත්තම් මෙහෙම දැන් කිසි ප්‍රශ්නයක් නැහැ දැන් මේක නතර වෙන්නේ මුකුත් වෙන්නේ නැහැ සෙන්සර් ඕෆ් කරලා තියෙනවා මම දැන් කොහොම කළත් මේ ළඟට යන්න පුළුවන් ලෑන්ඩින් සෙන්ස් එක තමයි මේ වෙන්නේ මොන ලෑන්ඩින් මෝඩ් එක ඇක්ටිවේට් වුණා අපිට ආපු අත තිබ්බොත් එයා අපේ අතට ලෑන්ඩ් වෙනවා එළියට ගිහලා ටෙස්ට් ෆ්ලයි එකක් කරලා බලමු හරි අපි දැන් ඩ්‍රෝන් එක DJI Neo 2 එක රිමෝට් එකට ඇක්ටිවේට් කරලා තියෙන්නේ අප්ඩේට් ටික අපි දැම්මා ඒ සියල්ල මේ විදි කරලා අවසන් අපි දැන් මේක ෆ්ලයි කරලා බලමු කොහොමද මේක සහ ගෙස්ට් මූඩ් සිස්ටම් ටිකක් තියෙනවානේ මේකේ අපිට අතින් පුළුවන් මේ ඩ්‍රෝන් එක පල්ලෙහාට කරන්න හරවර ගන්න ඉස්සරහට පස්සට යවන්න ඒ සිස්ටම් ටිකත් මේ වීඩියෝ එකෙන්ම මම අත ගේනවා ඒකත් බලමු හොඳ අපි ස්ටාර්ට් කරන්න හදන ඩ්‍රෝන් එක right මම සෙන්සර්ස් ටික දැන් ඔන් කරන් තියෙන්නේ right drone එක හොඳට වැඩ කරනවා හොඳ performance තියෙනවා right හරි අපි දැන් මේකේ රිමෝට් එක ඔෆ් කරලා අපි Neo එක විතරක් ඔන් කරලා ඉවරලා අර gestures mode AI වලින් කොහොමද වැඩ කරන්නේ moods එක අපි change කරන්නේ කොහොමද ඒ ටික ගැන වීඩියෝ එකක් මම දැන් දෙන්නම් ඉතින් අපි රිමෝට් එක විතරයි ඔෆ් කරගත්තේ මෙතන තියෙනවා මේ කහ රතු පාට බටන් එකක් තියෙන ඒකෙන් තමයි අපිට මෙතන manual mode කියන එකට select කරගන්න පුළුවන් ඊට පස්සේ මේ අපිට ඕනේ කරන මෝඩ් එක මෙතනින් මේ arrows දෙකක් තියදී ඔව් ඒකෙන් සිලෙක්ට් කරන්න පුළුවන් අපි follow mode එක සිලෙක්ට් කරනවා නම් follow mode එක එතකොට rocket එක තියෙනවා එතකොට circle drone selfie shots ඒ හැමදේම follow එකේ දැන් follow එකේ අපිට පුළුවන් සාමාන්‍යයෙන් මීටර 2 මීටර 4 එහෙම මීටර 30 වෙනකන් follow system එක දාන්න සාමාන්‍යයෙන් අපි ළඟ නිසා මීටර 3-4ක් මෙයා ගන්න පුළුවන් ඒක අපි drone එකෙන් මේ කියන්නේ system එක ඇතුළේ adjust කරන්න නැතුව අපි manual adjust කරලා බලමු මම මගේ මූණට මේක AI වලින් set කරනවා follow mode එක right
දැන් මේ ඩ්‍රෝන් එක මාව තමයි සම්පූර්ණයෙන් AI වලින් ෆලෝ කරන්නේ. ඔයගලන්ට පේනවා ඩ්‍රෝන් එක දැන් මම මෙයාට කමාන්ඩ් එකක් දෙනවා අත දික් කළා මේ පැත්තට එන්න කියලා. අපිලා ගත්තේ කිසිම රිමෝට් එකක් නෑ මේ වෙනකොට. මම ඩ්‍රෝන් එක ළඟට ගන්නවා අපු. රයිට්. මම ඩ්‍රෝන් එක පස්සට කරන්නම්. මොකද ඔයගලන්ට මට මේ උඩින් පොඩ්ඩක් පෙන්වන්න ඕනේ මේක වෙන්නේ කොහොමද කියන එක. හරි. ඔයගලන්ට පේනවා ඩ්‍රෝන් එක මම ඉන්නේ කොහොමද කියලා. ඔයගලන්ට ඩ්‍රෝන් එක අත මෙහෙම දික් කළාම එයා අයිඩෙන්ටිෆයි කරගන්නවා AI වලින් මම එයාට කමාන්ඩ් එකක් දෙන්න යන්නේ කියලා. ඔයාලට ඩ්‍රෝන් එක පිටිපස්සට යවන්න ඕන නම් මෙහෙම තියලා මෙහෙම ඈඩ් කරාම ඩ්‍රෝන් එක පිටිපස්සට යනවා. ඒ වගේමයි අත් දෙක මෙහෙම ලං කළාම ඩ්‍රෝන් එක අපි ඉන්න තැනට එනවා. ඊට අමතරව අපි කමාන්ඩ් එක දෙන හැම විදිහකටම එයා ඒ රීඩ් කරනවා. මම ඒ කමාන්ඩ් එක දැන් ඔයාලට කරලා පෙන්නන්නම්. ඒක බලන්න. ඔන්න ඩ්‍රෝන් එක මට උඩට ගන්න ඕන නම් මම මේ ගානේ පැත්තට ගෙනියනවා. රයිට්. පල්ලෙහාට ගලා වම් අත පැත්තට ගෙනිච්චා. ආයි දකුණු අත පැත්තට ගෙනිච්චා. ඩ්‍රෝන් එක මගේ ළඟට ගෙන්න ගන්න ඕන නම් මම චුට්ටක් යාව පිටිපස්සට යවල එන්න ඕනේ මේ මට ළඟට ගෙන්න ගන්න වැඩේ ඔයගලන්ට කරලා පෙන්නන්න නම්. ඔන්න මොන්න මම දුරස් කරනවා ඩ්‍රෝන් එක. දැන් එයාට පස්සට යන්න කිව්වා. ඩ්‍රෝන් එක පස්සට යනවා. මට ඒ ප්‍රමාණය ඇති. මම දැන් ඩ්‍රෝන් එක ආපහු සිලෙක්ට් කරලා ඩ්‍රෝන් එක පොඩ්ඩක් උඩට කරනවා. ආයි පල්ලෙහාට ගලා එයාට ඒ කමාන්ඩ් එක දුන්නා. දැන් එයා මාව සම්පූර්ණයෙන්ම ට්‍රැක් කරලා තියෙන්නේ. මම දැන් ආපහු ඩ්‍රෝන් එකට මල් ළඟට ගෙන්න ගන්නවා. අත් දෙක දික් කළා. අත් දෙක ලං කළා. එතකොට ඩ්‍රෝන් එක ඔන්න මං ඉන්න තැනට එනවා. රයිට්. මම එයාට තව එකක් තියෙනවා. අපිට මේ ඩ්‍රෝන් එක දැන් මෙහෙම යවුවට ඩ්‍රෝන් එක අපි අතර ගන්න විදියක් නෑ. අපි එයා ළඟට ගියොත් ඩ්‍රෝන් එක අපි පස්සට යනවා බාන්න. මම එයාට ලං වෙනකොට ඩ්‍රෝන් එක ටිකක් මේ උස් වෙනවා. එහෙම නැත්නම් පැත්තකට යන්න බලනවා. මම එයාට කමාන්ඩ් එක දෙනවා. මගේ අත දික් කළා පල්ලෙහාට ගල්ලා. මගේ අතට එන්න. බාන්න. එයා ලස්සනට ඇවිල්ලා අතටම ලෑන්ඩ් කරනවා. ඔන්න ඔහොම තමයි Neo 2 එකේ ෆීචර්ස් ටික තියෙන්නේ. ඔයගලන්ට තව මොනවා හරි මේ වගේ ට්‍රික්ස් දැනගන්න ඕන නම් අපි ඒක ෆලෝ කරලා තියාගන්න. ඒ වගේමයි ඔයගලන් ඩ්‍රෝන් මොනවා හරි පර්චේස් කරන්න ඕන නම් එන්න කැමරා එකකට අපි ඔයගලන්ට ඩ්‍රෝන්ස් ගැන හැමදේම කියලා කරලා දීලා සතුටකින් මෙතනින් යන්න පුළුවන්. හරි? එහෙනම් හැමෝටම සුබ දවසක්. අමතක කරන්න එපා. අපි ෆලෝ කරලා අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සෝෂල් මීඩියා වල අපි වීඩියෝස් දානවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.